ඉතින් අපි ඩිපාර්ට් වුණා ගේට් 11 වලින් ගෝල්ඩ් කෝස්ට් එයාපෝට් එකට තමයි අපි මුලින්ම ගියේ. ගෝල්ඩ් කෝස්ට් ඉඳලා අපි ඊට පස්සේ බ්‍රිස්බේන් වලට ට්‍රැවල් කරා කායකක් රෙන්ට් එකට අරගෙන. ඊට පස්සේ බ්‍රිස්බේන් දවස් කිහිපයක් ඉඳලා ඊට පස්සේ අපි සන්ෂයින් කෝස්ට් යනවා. ඉතින් මේ වීඩියෝ එකකින් මම බ්‍රිස්බේන් අපේ විසිට් එක තමයි ඔයගොල්ලන්ට අරගෙන ඉන්නේ. මේ තියන්නේ අපි වෑන් එක රෙන්ට් එකට ගත්ත ප්ලේස් එක ඇන්ඩීස් කාර් රෙන්ටල් කියලා. එයාපෝට් එකේ ඉඳලා පොඩි දුරක් යන්න ඕනේ. ඒගොල්ලන්ගේ ෂටල් වෑන් එකක් එනවා එයාපෝට් එකට අපිව කලෙක්ට් කරන්න. ඒගොල්ලෝ ගිහිල්ලා අපිව ඒගොල්ලන්ගේ රෙන්ට් කා ප්ලේස් එක ඩ්‍රොප් කරලා එතනින් පේපර් වර්ක් කරලා අපිට වාහනේ අරගෙන යන්න පුළුවන්. එදිනෙක හිටපින්ද අපි වෑන් එකක් ගත්තේ. ගෝල්ඩ් කෝස්ට් එයාපෝට් එකේ ගාව ඉඳලා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ ගෙදර. ඉතින් පලාරා කියන සබබ් එකේ තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් අපි ඒගොල්ලන්ගේ ගෙදර ගිහිල්ලා 3 nights විතර ඉන්නවා. එතන ඉඳන් අපි බ්‍රිස්බේන් සිටි එකට ට්‍රැවල් කරන්න තමයි අපි බලාගෙන ඉන්නේ. ඉතින් තීම් පාක්ස් වල අපි යන්නේ නැහැ. මොකද අපි කලින් ටුවර් එකකදී තීම් පාක්ස් කවර් කරා. ඒ හින්දා මේ පාර අපි බ්‍රිස්බේන් සිටි එක සහ සන්ෂයින් කෝස්ට් තමයි එම් කරගෙන ඉන්නේ. Good morning from Brisbane. අපි සිටි කැට් එකේ යන්නේ. බ්‍රිස්බේන් සිටි කැට් එකේ රවුමක් යන්නේ. ගිහිල්ලා බලමු. හරිම quiet. අද 2nd of January Friday. ඉතින් වැඩ දවසක්. මේට වඩා සෙනග ඇති කියලා හිතුවා. ඇත්තටම සෙනග කවුරුත්ම නැහැ. විතරයි ඉන්නේ. ඉතින් අපි ටිකට්ස් ගන්න ඕනේ. ටයිම් ටේබල් එක තියෙනවා. අපි මෙතන ගයට් පාක් කියන ස්ටේෂන් එකෙන් තමයි නැග්ගේ. එතනින් නැගලා අපි මුළු රෝඩ් එකම ගියා එන්ඩ් එකට වෙනකම්ම. ඊට පස්සේ අපි ආයේ එන ගමන් තනින් තන බැහැලා පොඩ්ඩක් ඇවිත්තා. මෙල්බර්න් වල තියෙන මයිකි කාඩ් වගේ මෙහි තියෙනවා කාඩ් එකක් ගෝ කාඩ් කියලා. ඉතින් ඒකට සල්ලි টොප් අප් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි පොඩි දෙන්නා පාවිච්චි කරේ. How are you today? කොහෙද යන්නේ අද? කොහෙද යන්නේ අද? සිටි කැට් එක යනවා. බ්‍රිස්බේන් සිටි කැට් එකේ පොඩි රවුමක් යන්නේ. මෙල්බර්න් නම් එහෙම කොච්චර මේ සෙනගදනේ. එහෙම නිදහසේ යන්න බෑනේ. සිටි කැට් එක ආවා. මේකෙන් කට්ටිය බහලා ගියාට පස්සේ ඊළඟට නැගලා යන්න තමයි තියෙන්නේ.
enjoying the show? It's fun? Oh, you can see the wheel, the Ferris wheel. Ferris wheel එක පේනවා. අපි දැන් ඊළඟ ස්ටොප් එකට එනවා. peaceful නේ. මේ බාන මේ ගහ අවුරුදු මම දන්නේ 300ක් විතර පරණ ඇති. massive. මාර කියන්නේ මාර peaceful නේ. Quiet, peaceful. Mama look. ඉන්නවද? කොරවල. කො? Why නෙමෙයිනේ? house එක බලන්න. අනිත් බලන්න ගත්ත කියලා. And entry inside. nothing. එළියෙන් බලන්න. එතකොට යන්න බැරිද? මේක ඉස්සර තිබිච්ච පවර් හවුස් එකක්. ඒගොල්ලෝ ඒක කන්වර්ට් කරලා රෙස්ටොරන්ට්ස් වලට පවර් හවුස් වයිබ් එක තියෙද්දි එළියෙන් ඇතුලෙන් ඒගොල්ලෝ ඒක කන්වර්ට් කරලා රෙස්ටොරන්ට්ස් වලට. ඉතින් අමුතු ලුක් එකක් තියෙන්නේ, අමුතු ෆීලිං එකක්. මම හිතනවා හවසට ගොඩක් මෙතන බිසි ඇති කියලා. ඉතින් අපි පවර් හවුස් එකෙන් නම් ලන්ච් ගත්තේ නැහැ. අපි ලන්ච් ගත්තේ සූෂි ස්ටේෂන් එකෙන් මුලින් බාවල තියෙන. ඉතින් ඔයගලන්ට කැමති ප්‍රමාණයට ප්ලේට්ස් අරගෙන ටේබල් එකකින් තියාගෙන කන්න පුළුවන්. කලර් කෝඩ් කරලා තියෙන්නේ ප්‍රයිසස් රේන්ජ් එක මට මතක විදිහට $450 to $6 වගේ. ඉතින් පොඩි අයත් එන්ජොයි කරා. ඉතින් ඔයාලට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. අපි ආයේ දැන් යනවා ස්ටෝරි බීච් එක යටින්.
Brisbane ඉන්න හිතනවද දැන්? I did not see that. මොකද්ද? Those bridges. බ්‍රිජස් ටික පේනවද? ඊගොල්ලෝ දෙන ලස්සනයි. වේවි වගේ බ්‍රිජස් වගේ තියෙනවා. වේවි වගේ නේද? ඒ කියන්නේ වේව් එකක්. I do want to live here actually. You wanna live here now in Brisbane? Take a picture of me. E-scooter එකක් පදිනවද? I'll be there. I'll take. Machine. මේ රේන් ෆෝරස්ට් එකක් වගේ තියෙනවා. අපි කොහෙටද යන්නේ? Siamo. Better gila. Ya, baru lihat kali ini. We're going the wrong way. Going the wrong way. මේ සවුත් බෑන්ක් වල පූල් එක ෆ්‍රී. ඉතින් ඕන කෙනෙක්ට බහින්න පුළුවන්. පොඩි ළමයිද ලොකු අයද කියලා නැහැ. මං හිතන්නේ හැමෝටම බහින්න පුළුවන්. ඇස්සේ නැහැ. මොකද අපි පූල් එකට බහින්න ඇඳුම් අරගෙන වෙලා තිබුණේ නැහැ. ඉතින් it's really good. සවුත් බෑන්ක් ලස්සනයි නේද? සවුත් බෑන්ක්. This is South East. This one. This restaurant. What's happening again? Wow. That's nice. It's so pretty from up close. Yeah. Oh, I wonder if it's so beautiful. I'd say we can maybe go on Wow. No, the mother. it. I'd say we can go on it. Ferris wheel. Channel 7. Ferris wheel එක යමුනේ. highlight එකක් තමයි බ්‍රිස්බේන් වල හැම තැනම මේ lizard ලව දැක්කා. අනිත් මම Ferris wheel එක ගාවත් හිටියා. හැම යන හැම තැනම මේ lizard ලා ඉන්නවා. ඒක හරි comment යන්නේ ළමයි. Ferris wheel එකෙන් පස්සේ අපි විසි ඉටාලියන් රෙස්ටොරන්ට් එකෙන් ඩිනර් අරගෙන තමයි අපි ඩේ එක ඉවර කරේ බ්‍රිස්බේන් වල. ඉතින් stay tuned guys for our next video in Brisbane. Thank you for watching. See you again. Bye for now.